මේක වෙද්දි මට අවුරුදු 15ක් විතර. මේක ගොඩක් තැන්වල සිද්ධ වෙලා තියෙන දෙයක්. ඉංග්‍රීසියෙන් මිමික් ඉන්සිඩන්ට්ස් කියලා කියනවා. මේක මම විසින්ම අත්දකපු කතාවක් වගේම හැම දශමයක් ගානෙම ඇත්ත. අඩුම ගානේ කතාවක් නිසාවත් මේකට අතිශයෝක්තියක් ඇඩ් වෙලා නැහැ. අපේ වත්ත අක්කර 5ක් හරිමැද වගේ වෙන්න අපි අලුත් ගේ හදන්න පටන් අරන් තිබ්බේ. අපේ පරණ ගරා වැටිගෙන එන ගෙට මීටර් කිහිපයක් ඉස්සර. ඒ කාලේ අපි හිටියේ අපේ අම්මට හම්බ වෙලා තිබුණ රජේ නිරනිවාසයක නිසා ගෙදර යන්නේ සති අන්තේ දහම් පාසල් යන්න විතරයි. එහෙමට ඊට කලින් ගොඩාක් ඒ වගේ අමුතු අත්දැකීම් ලැබිලා තිබ්බත් මට ඇරෙන්න වෙන කාටවත්ම එහෙම දේවල් පෙන්නලා දෙන්න තිබ්බේ නෑ. මම ගොඩක් හොල්මන් කතාවලට ආස නිසා අපේ අම්මි වගේම අප්පච්චි ඒවට hina වුණේ මට කතා කියවලා හැදුන මනෝ විකාර කියලා. ඒ කතාව මම වෙන දවසක ආයෙ කියන්නම්. කොහොම හරි එදත් අපි සෙනසුරාදා ගෙදර ආවා. මමයි අප්පච්චි නංගි චූටි නංගි දහම් පාසල් යන වයසේ නෙවෙයි නිසා අම්මි එක්ක නතර වුණා. ගෙදර එද්දි බැඳන්නාව බත් එක්ක කාලා හැමදාම වගේ අප්පච්චි අලුත්ගේ පොඩි වැඩ බල කරා. අපි සෙල්ලම් කරා. මේ වගේ ගිනි කාස්ට් එකේට පායන කාලේ අපේ අලුතෙන් හදන ගෙට පහලින් තියෙන මානා ගාලක්. හවස වටේ අතු කපලා ඉවර වෙලා අප්පච්චි ඒ ටික මානා කැලේ පැත්තේ දාලා ගිනි ගැහුවා. පස්සේ පොල් පිටක් තියාගෙන මානා කැලේ ඇවිලෙන්න නොදී පොල් පිටෙන් ගහ ගින්න පාලනය කළා. අන්තිමේ ඒ ටික ඇවිලිලා නිවිලා ගියා. මේවා මිලේනියල්ස්ලට නම් තේරෙනවා. ජෙන්සි අල්ෆා පොඩි දරුවන්ට තේරේවිද මන්දා. කොහොම හරි ඒ ඔක්කොම ඉවර වෙලා කළුවර වැටෙන්න කලින් අපි පහළ ගෙදරට ගිහින් නැඟ හොදලා එහෙම හිටියා. කළුවර උනාට පස්සේ නිකමට එළියට ගිය අප්පච්චි අපි දෙන්නට දුවලා එන්න කියාගෙන උඩහට දිව්වා. අපි බලනකොට මානගාල ඇවිලිලා හත් ඉලව්වයි. අප්පච්චි පොල් පිටක් හොයාගෙන ගින්න නිවන අස්සේ අපි දෙන්නට වතුර ගේන්න නියෝග කළා. අපි අහුවෙච්ච බේසම් බාල්ටි දෙකක් කරන් පහළගේ ඉස්සරහා ටැප් එකෙන් වතුර පුරවගෙන දුවනවා දෙනවා. ඒ කාලේ අලුත් ගෙට වතුර අරන් තිබ්බේ නෑ. ඔහොම මම 4 වෙනි වටේ දිව්වේ නංගි දුවලා විනාඩි 2ක් විතර ගියාම. ඒ දුවදී නංගි ඈත තැනක හිටන් ඉද්දි අප්පච්චි මහා ගිනි ජාලාවක් මැද්දේ ෂර්ට් එකක් නැතුව කළු කාගෝ ෂෝට් එකක් ඇඳලා හිටපු එයාගේ ඇඟේ ඉඳන් ගින්දර. එයා එතන ඉඳන් මන් දිහා බලාගෙන මට එන්න කියලා අතින් කිව්වා. ඒ කලබලේ මට මුකුත් ගාණක් ගියේ නෑ. මාත් එතනට දිව්වා. එක පාටම අප්පච්චි බැන ආයේ කෑ ගහනව ඇහුණ නිසා නංගි හිටපු පැත්ත බලද්දී අප්පච්චි එතන ඉඳන් මට බනිනවා. මේ කලබලේ ඕපදූප හොයන්න නැතුව එන්න කියලා. මාව කරකවලා අත ඇරියා වගේ. මම දුව හිටපු ගිනි ජාලාව පැත්තට හැරුණා. එතන මහා ගින්නක් මිසක් අප්පච්චියෙක් නෑ. මම ආයේ නංගිලා දිහා බැලුවා. ආයේ මේ පැත්ත බැලුවා. පණ එපා කියලා ඇත්ත අප්පච්චි ගාවට දිව්වා. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මේ දැනුත් ඒ ගිනිගොඩ මැද්ද හිටපු මොකා වුණත් අප්පච්චි වගේ පේන්න හිටපු එකා මතක් වෙද්දි අවුරුදු 15කට පස්සේ ඔළුවත් එක්ක හීතල වෙනවා.